දැන් මේ දිය වැඩියාව මధుමේහය ආදී වශයෙන් විග්‍රහ කරපු කොටසක් තියෙනවා. මේ කොටස කර්ම ශක්තියක් එක පැත්තකින් බලපානවා. අනිත් පැත්තෙන් ලෝක සත්‍යය විසින් ආස්වාද විදීම සඳහා නොඑක ආකාරයෙන් කරගන්න කටයුතු තියෙනවා. මේ වෙන කටයුතු. ඒ කටයුතු නිසා යම්කිසි ආකාරයක අවඩක් අසාධාරණයක් සිද්ධ වුණොත් ඒ හේතුව නිසා හටගත්තා වූ දේත් උපනිශ්‍රේ වෙනවා. මේ උපනිශ්‍රේ වීම නිසා සමානාන්තරයක් ගොඩ නැගිනවා. අනන්තරයක් වශයෙන් යම් කර්මයක් කරලා තිබුණා නම් අවශ්‍ය සමානාන්තරයේදී මේ අනන්තර සමානාන්තර ප්‍රත්‍ය දෙකේ එක්වීමෙන් රෝගකාරකේ නැగిලා හිටිනවා. මේ දිය වැඩියාව කියන වචනෙන් පෙන්නන්නේ ඒකයි. දිය කියලා කියන්නේ මේ ලෝකයේ පිළිබඳව. ලෝකයේ පිළිබඳවම ලෝකේ වාසයේ ලෝකයේ වර්ධනය කර ගැනීමටම දඟලනවා නම් යම් කාලයක මේ සතර ගමනේදී ලෝකයට අයිති වෙන දේ මොනවාද? ලෝක කියලාගේ පංචකාමේ ප්‍රධාන වශයෙන් මధు කියලා කිව්වෙත් පංචකාමේ. ඔය පංචකාමීට මෙහෙයවෙන ගති ලක්ෂණයක් තියෙනවා. මේක සසරේදී සත්‍යය කරගෙන යන දෙයක්. මෙන්න මේ නිසා හටගන්නා වූ යම්කිසි කර්ම වේගයක් තියෙනවා. ඒ කර්ම වේගය උපනිශ්‍රේ වෙනවා නැත්නම් කර්ම වේගය මූලික වෙනවා. මේ මధుමේහේ දිය වැඩියාව කියන රෝගයට. ඕකට හේතුකාරක වෙන විදිය පරිසරයක් ලෝකෙ ගොඩ නැගුණාම අර අපරාපරිය වශයෙන් පිළිදමු කර්ම වේගය ඇදලා එනවා. ඇදලා ඇවිදලා අනන්තර සමානාන්තර වශයෙන් එක් වෙලා ශාරීරික දුර්වලතාවයන් ඇති කරවන. ඒ ඇති කළාට පස්සේ හටගන්න රෝග ලක්ෂණය තමයි මధుමේහේ දිය වැඩියාව. ඉතින් එක මේක කරන්න මොකද කරන්නේ? එකක් තමයි අනන්තරයේ දුරු කරන එක. අනන්තරයේ දුරු කරනවා කියවර හදාගත් අනන්තරයට කරන්න දෙයක් නෑ. ඒක කර්ම උඩේ තියෙනවා. කර්ම භවයේ පිහිටලා තියෙන හදාගත් ඒවා අනන්ත සංසාරේ පටන් ඉනේවා. හදන්න තියෙන සමානාන්තරේ පරිසරය සුද්ධ කරගන්න ඕනේ. මේ දිය වැඩියාව නැත්නම් මధుමේහය හැදෙන්න හේතු වෙන පරිසරය සුද්ධ කරගත්තොත් ඒකට අවශ්‍ය කරන ප්‍රත්‍ය නැති නිසා කර්ම වේගයේ ක්‍රියාත්මක වෙන්න ඉඩ නැති වෙනවා. ඒතර මේ රෝගී කාලේ ඉන්නේ නැහැ. දැන් මේ ලෝකයෙන් ආස්වාද වැඩියෙන් බලාපොරොත්තු වෙන කෙනා මේ කාලේ වෙනකොට පංචකාම ආස්වාදේ ලබා ගැනීමට අවශ්‍ය මූලික දේ තමයි ධනෙ. ඒ හැම වස්තුවක්ම ගැනීමට ධනෙ මූලික කරගන්නවා. ඒ මූලික ධනෙ ලබා ගැනීමට අයිතු අසාධාරණ වැඩ කරනවා. ඒ කියන්නේ කන බොන ආහාරය නමුත් රසවත් කරන්න විවිධ රසකාරක දානවා. මధు කියලා කිව්වෙත් ඒකයි රසවත් කරන්නේ. පංචකාමයේ මధు සුවඳ කරන්න රහ කරන්න හදලා ගන්නේ요. ඒ වගේ මේ සකස් කර ගැනීමේදී හොඳ කර ලස්සනට හැදිලා තියෙනවා නම් හොඳට හැදිලා තියෙනවා නම් පෝෂණයේ ඕවා බිය බල අන්තිමට එක දෙයක් කරනවා. ඒවා ලබා ගැනීමට අයිතු වැඩ ගන්නවා ප්‍රයෝජනෙට. අන්න ඊළඟට සිද්ධ කරන දෙයක්. මధు කියන වචනේ අදහස් දෙකක් තියෙනවා. එකක් තමයි මුදුමලොක් බව. අනික තමයි මధు ගහනවා. මද්ද කියන්නේ තොණ්ඩුවට. තමන්ගේ වාසියට ඕන මද්දක් ගහනවා. මත් වෙන දෙයක් දානවා. මත් කරන ඒවා දානකොට මధు ගහනවා. කන බොන ආහාරය හදාගන්න විවිධ විස වර්ග දානවා. ඒවා රැක ගන්න පෝෂණය කරගන්න රසන කරගන්න ඒවත් දානවා. ඒවා දාලා ලෝකයට විකුණනවා. තමන්ගේ සුව ලබා ගැනීමට හම්බ කරගන්නවා ඔව්වේ. මේ ක්‍රියාවලිය යම් කාර්යයක් කරනවා නම් කරපු අයට කර්මයේ නිපදෙනවා අනන්තර වශයෙන්. දැන් එහෙම පරිසරයක ඉපදුනහම මේ පරිසරය තුළ සමානාන්තරය ගොඩ නැගිනවා. ඉතින් විෂසහිත පළතුරු ආහාර කන්න සිද්ධ වෙනවා. අර අනන්තරය ඇදිලා එනවා. ආපුහම මధుමේහය හැදෙනවා. වළක්වන්න බෑ ඉතින් රෝගේ. අද අරගන්න තියෙන එකම ක්‍රමයක් තියෙනවා මොකද්ද? සමානාන්තරය දුරු කරන්න ඕනේ. ඒක සාමාන්‍ය කෙනෙකුට දෙන්න කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රබල රජයක් විසින් කරන්න ඕන දෙයක් ඒවා යම් කිසි ක්‍රමානුකූල පාලනයක් ඇති කරලා. යම් විදි ආකාරයෙන් ආයුතු අසාධාරණ හරි හම්බ කිරීම. ඒ වගේම නොයෙක් වසවිස ගහලා හදන්නා වූ ආහාර ප්‍රමිතියකට අනුකූලව තියනවාද කියලා බලලා ඒවායේ ප්‍රමිතියට අයින් කරන්න වලලා දාලා හරි පුච්චලා දාලා හරි විනාශ කරලා දාලා පාඩු බලන්නේ නැතුව
හරියට හදපල්ලා කියලා අන්න එහෙම නියෝග පනවල හදන්න වෙනවා. හදලා එවනවා යම් කිසි විස වර්ගයක්. විස හදලා එවනවා යම් කිසි ක්‍රමයකට අනුව කියනවා. මේ විස වර්ගය ගහලා දින 7ක් යනකම් 14ක් යනකම් ප්‍රයෝජනෙට ගන්න එපා ඊරෝලු පළතුරු ආදිය කියලා. ඉතින් බෝංචි කඩනවා. පතෝල වැටකොල්ලු තියෙනවා. විස වර්ගය ගහලා ඉවිල්ලා හිටන් සුමාන ගණන් බලා හිටියොත් එහෙම කණ්ඩ වෙන්නේ බෝංචි යට. තම්බලා කණ්ඩේ නැහැ කරල් එහෙම තියෙන්නේ වේලෙනවා බෝරනවා දවස් දෙකක් බැදගම. කරවිල මෝරලා කොහොම තමයි කණ්ඩ වෙන්නේ. මොකද කරන්නේ? අද වීත් ගැහුවා හවසට ආවා ඕඩර් එකක්. කැපුවා හේදුවා දුන්නා. අර මේ තලිය ඔක්කොම ගහපු විස අර එළවලු වල පළතුරු වල. මෙන්න මේ විදිහේ දේවල් අපි කනවා. නමුත් මේවා ප්‍රමිතියක් නැහැ, දන්නේ නැහැ, බලන්නේ. ලස්සනට එළවලු පළතුරු තියනවා දැක්ක අපිට ගෙනත් දුන්නා අපි කෑවා මිසක් බලන්නේ. ඉන් කර්ම ශක්තිය අනුවම කැරකිලා තියෙන අනුන්ට අටවපුව අපිට වැටෙන්න. මොකද වෛද්‍යවරු නිගමනය කරනවා එළවලුයි වතුයිම කාපල්ලා මදුමේ හේදින එක. එළවලුම කන්න. තම්බලා හැරට එළවලුම කන්න. එළවලු කියන්නේ ඔක්කොගේම දාලා තියෙන අර විසමයි. ඒකම කන්න කියනවා. වෙලා තියෙන වෙන මොනවා කන්නද? ඒ වෑම තමයි වැඩිපුර විස තියෙන්නේ. කන්න විස වැඩි වෙනවා. අන්තිමට වග්වලු කුණු වෙනකම් ඔක සිද්ධ වෙනවා. ඉතින් ඒකයි කියන්නේ රෝග ලක්ෂණ වල හැටි. ඉතින් අනුන්ට තෙරපීම ඇති කරන අනුන්ට පීඩාගෙන දෙන යම් දේවල් සසනිදි කළා නම් ඒකම පීඩණයට හේතු වෙනවා අපිට. ඒක තමයි පීඩණයට මූල අනන්තරේ. ඒ පීඩණයට හේතුකාරක වන්නා වූ දෙයක් දැන් ලෝකෙ සිද්ධ වෙනවා නම් ඒක සමානාන්තරේ. ඒ සමානාන්තරේ තියෙන කාට අනන්තරේ ඇදලා එනවා. අපරාපරිය වේදනීය කර්ම වශයෙන්. ඒ ආපුවාම ප්‍රෙෂර් නැත්නම් පීඩනය කියන එක එනවා. ඉතින් මේ කාලවල එකිනෙකා පීඩාවටපත් කරන විවිධාකාර ක්‍රමවේද වලින් පිරලා තියෙන ලෝකේ. දැන්ට අවුරුදු 50කට 60කට එහා එහෙම පීඩාවක් දකින්නත් නැහැ. බොහොම අඩුයි. කවුරුවත් අඬනවා බලා ඉන්න කැමති නැහැ. කෙනෙකුට හිතවන්න කැමති නැහැ. කාට හරි වචනයක් කිව්වොත් වචනේ කඩ කරන්නේ නැහැ. විවාහයක් කරගන්නවා කිව්වොත් විවාහය කරගන්නවා මිසක් බොරු කියලා හිටලා ළමෙක් හදලා දීලා පැනලා දුවන්නේ නැහැ. හැමගාර ඉන්නේ. අද එහෙම කරුණාට එදා එහෙම කරුන්නේ නැහැ. අපි ආතරමුත්ලා විවාහයලා හිටන් කසාද බෙදලා බැලුවොත් එහෙම සාහිතික ගන්න ගියොත් එහෙම 100 දෙන්නෙක්ව කසාද බෙදලා නැහැ එහෙම. හැබැයි පවුල් අතරමං කරලා ගිහිලා නැහැ කොහෙවත් අපූර්වට පවුල් කාලා තියෙනවා. තමන්ගේ භාර්යාව විදිහට ජීවිතාන්තය දක්වා පිළි අරන් තියෙනවා. අද නීති 100ක් දැම්මත් භාර්යාව හැටියට පිළිගන්න අවුරුදු 5. ඊට පස්සේ පන්ලා හිනා වෙන එකේ භාර්යාව කරගන්න හදනවා. ස්වාමි පුරුෂයා කරගන්න හදනවා. පීඩනේ අධි පීඩනයක් ඇති වෙනවා හිත වලට. දෙමාපියන්ගෙන් දරුවන්ට පීඩනේ, දරුවන්ගෙන් දෙමාපියන්ට පීඩනේ මේ පරිසරයේ සමානාන්තරේ. ඒකට හේතුකාරක වෙන පරිසරයක ගති ලක්ෂණ, චරිත ලක්ෂණ දැන් හැදිලා තියෙනවා. ඒ නිසා අධි පීඩනයක් ඇති කරනවා. සමානාන්තරේ ගොඩ නැගෙනවා. එතකොට අර සසරේදී කරලා තිබිච්ච පෞකාරකම් තිබුණා නම් අනන්තර වශයෙන් තිබිච්ච අපරාපරිය කර්ම වශයෙන් ඇදිලා මේ සමානාන්තරයට සම්බන්ධ වෙනවා. ඒකේ හේතුව තමයි මේ රුධිර පීඩන ආදී දේවල් වල මුල. කොලෙස්ටරෝල් කියලා මේ වචනයෙන් පෙන්නන්නේත් ඒකමයි. වචන ඉංග්‍රීසි වචන වෙන්නත් පුළුවන්, වෙන ලතින් වචන වෙන්නත් පුළුවන්. කොයි අතින් ගත්තා හරි අපි කරන වැඩක් තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? අපි හරි අකමැති අන්‍ය පුද්ගලයන්ට වඩා දෙවෙනි වෙලා ඉන්නේ. අපි ඒ තත්ත්වෙට එන්නමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය වෙලා හිටන් මදි. පොඩි සල්ලි එහෙම දීලා මදි. කොළ වලට අයිතිකාරය වෙලා ඉන්න හරි කැමති. ලොකු සල්ලිකාරයන්ගේ තියෙන කොළනේ පොඩි උඩේ මඩි තියෙන්නේ පොඩි ඒවා. ඕවා රෝල් කරලා තියාගන්නම තමයි දඟලන්නේ. අනික ඒවා ඔක්කොගේම සම්පත් අරන් තමන්ගේ රෝලේ දාගන්න හදනවා. නම කවුරු මොන જાතියෙන් තිබ්බා හරි රෝල් කරගත්තේ තමයි තමන් ලං කර්ම වේගයෙන් හැදිලා තියෙන්නේ. සසරේදී අනුගේ සම්පත් රෝල් කරලා තමන් තියාගත්තේ ඒවා. අන්නේ බුද්ධිලේ ආක්‍රිය කරනවා. තමන්ගේ මඩිය සද කරගන්නවා.
ඒ කියන කර්මයේ වේගය මේ කාලේ පළ දීලා මේ අවශ්‍ය පරිසරයත් එක්ක හැදෙනකොට කොලෙස්ටරෝල් කියන නමින්ම රෝගයක් දාලා තියෙනවා. නම කවුරු දැම්මත් මොන භාෂාවෙන් දැම්මත් ඒකේ තියෙනවා රෝග මූලික ලක්ෂණේ. ඉතින් සල්ලි වලට වහල් වෙන්නේ නැතුව ධනෙට වහල් වෙන්නේ මිල මුදල් වලට වහල් වෙන්නේ නැතුව යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න පටන් ගත්තා නම් පරිසරය හරියනවා. සමනන්තරේ නැතුව යනවා. සංසාරගත පාප කර්ම තිබුණත් ඵල දෙන්න හේතු නැතුව යනවා පරිසරේ. ඒ පරිසරය සුද්ධ කරගන්න හැටි. අම්ල පිත්ත කියන රෝගයක් තියෙනවා. ඒත් අර කියන විදිහටම ඇති වෙන්නා වූ දෙයක්. ඔය අම්ලය කියන වචනයක් තියෙනවා. අම්හල නිසා අම්ල වෙනවා. අම් කියන වචනේ අපි ළඟ භාවිතය ටිකයි තියෙන අම්මා කියන එකෙන් අම් ඇවිදින් තියෙන. පැත්තකට දානවා. අම්මා කියනවා මොනවද ගණන් ගන්න. මේ පරිසරයේ හැදෙන හැටි කර්මයේ විපාකයේ හැදෙන හැටි. පීතු කියලා වචනයක් තියෙනවා. ඒකත් හැරලා දානවා. තාත්තලා මොනවද දන්නේ? පීතුලා දන්න එකක් තියෙන. අපි විතර. ඔන්න ඔය කාරණා දෙකකින් යුක්තවන මානසිකත්වයක් හටගත්තාම කර්ම වේගයේ අම්ල පිත්ත වෙනවා. අම්හල එකයි පිත් හරපු එකයි. දෙකේ ලක්ෂණ දෙක ඉඳලා අම්ල පිත්ත කියලා දෙකක් හැදෙනවා. අද අපි ඔය කියන රක්ත වාතය කියලා. රක්ත වාතය කිව්වොත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් hina වෙනවා. අම්ල පිත්ත කිව්වොත් එහෙමනම් රෝගයක් තියෙනවා කියන. අම්ල පිත්ත කිව්ව එක තමයි අපි රක්ත වාතය කිව්වේ ආයුර්වේදයේ. ඉතින් ඒ කියන්නේ ওই ගති ලක්ෂණ දකින්න ඕනේ. ඔය හැදෙන රෝග සහ පරිසරය හැදුනහම ඔක්කොම හැදෙනවා. එදා අම්මා තාත්තා කියන දේ අහකලේ නෑ. ඒගොල්ලෝ වැඩිහිටියෝ හැටියට සැලකුවා. ලෝකේ පිළිවන් තතු දත් අධ්‍යක්ීම් ඇති අය හැටියට සැලකුවා. ඒ කියන කියමන් වලට ප්‍රධාන තැනක් දුන්නා. ඊට අනුකූලව දරුවෝ කටයුතු කළා. අද අලුත් ක්‍රමයේ අනුව අම්මලා තාත්තලා මොනවද දන්නේ? පීතුලා දන්නෙත් නෑ, අම්මලා දන්නෙත් නෑ, මාතුලා දන්නෙත් නෑ. අපි තමයි දන්න අය. අන්න එතෙන්ටපත් වුණාට පස්සේ ඇති වෙන වෙනස එනවා විදිහට. ඉතින් අපි පිළිකා ගැන අපි ඔය ඉතිසලා පිළිකා එයිඩ්ස් මේ ඉතිසලා හුඟක් විග්‍රහ කරලා තිබුණා වචන වලින් හැදෙන හැටි. පිළි කියන වචනේ පෙන්නන්නේ මොකද්ද? ලැජ්ජා සහගත වසාගත යුතු ස්වභාව. ඒ වසාගත යුතු ස්වභාවයක් තියෙනවා නම් පිළි වලින් කරන්නේ අන්න ඒකයි. අන්නේ ලැජ්ජා ස්වභාවය විනාශ කරලා දමනවා. පිළිකා දමනවා. විනාශ කරන්නේ මොකක් කරලාද? ලැජ්ජා ඇති වැඩ කරලා. අන්න එහෙම කෙරිච්චහම මොකද වෙන්නේ? ලැජ්ජා නැති දැන් මුවහ කරලා දාලා තියෙන එක වහලා දාන එක විරුද්ධ කරලා දානවා. දැන් ලැජ්ජාව විය යුතු දැන් ලැජ්ජා නැහැ. පිළිකා දාලා. පිළිකා ඉන්නේ කොහෙද කියලා බලපුවාම ඊට හේතුකාරී තැන් වලටමයි එන්නේ. පියයුරු වල ලිංගේන්ද්‍රිය ඇසුරේ ගර්භාෂයේ ඒවා තමයි පිළිකා තියෙන්නේ. මුඛයේ පිළිකා තියෙන තැන්. ලැජ්ජා ස්වභාවය නැති කරන්න කටයුතු කරපු ඉන්ද්‍රිය ස්ථාන ඒ රෝගයටත් මුල් වෙලා තියෙනවා. ඉතින් ඊට අවශ්‍ය කරන්නා වූ තත්ත්වයේ ලෝකේ වර්ධනය වෙනකොට සමානාන්තරය හැදෙනවා. සසරිත කරපු කර්ම වේග අනන්තර වශයෙන් ඇදලා එනවා. රෝග ලක්ෂණේ පිළිකාව. ඒ තැන් වලට ඔබින ඉතින් අඩේට ආශ්‍රයයට යනවා. ඔය ඉතිසලතෝ කිව්වා. අඩ තියනවා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. අඩ තියන්න ආශ්‍රය කරන්න ගිය තමයි අඩ තමයි ඒඩ්ස් වෙන්නේ. ඒයි කියන ඒවට අඩ තියන්න ආශ්‍රයයට ගියාම ඒඩ්ස් වලට මුල. අලත් ඒඩ්ස් රෝගේ මුල් වෙන්න එකම එකක් තියෙනවා මොකද්ද? කාම මිත්‍යාචාරයයි තමයි ප්‍රධානම කාරණේ කියලා කියනවා. ඒයි කියන ඒවට අඩෝල්ට ආශ්‍රය කරන්න ගියාම ඇතිනේ කාම මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරී නිසා තමයි ඒඩ්ස් වලට මුල. කාම මිත්‍යාචාරයේ පාපය. පාප පරිසරයේ ඒඩ්ස් වලට මුල් වෙලා මේ කාලේ රෝගයක් වශයෙන් එනවා. පියාගේ කීම නාසන කොට සංසාරෙදී හරි කමක් නැහැ කරපුවා තියෙනවනම්
පිය නාසනදී තමයි පිය නාස තමයි පීනස වෙන්නේ. උම කියන්නේ මව්. උමට ඇද කරනවා. උම්මට ඇද කරපුවාම උම්මට ඇද කරපම තමයි ඇද්ද උම ඇදුම. පිය කියන දේ නාසබ් එක තමයි පීනස ඇදුව පීනස දෙකට හේතු වෙන පාප කර්මයේ සහ ඒකේ නිරුක්තිය. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැනුත් ඉතින් ඒ දෙකමනේ කරන්නේ පසුතලයේ. කරන්න වෙලා තියෙනවා මොකද සමාජ පසුතලය යනවා එහෙම තමයි ඉන්නේ හැදෙන්නේ. ඇදුව පීනසට මුලත් එතන. මේ දෙක ඒ විදිහට ඇති වෙනවා. ලයාන්විත බවක් තියෙනවා මිනිස්සු අතරේ. ඒ ලයාන්විත බව දුරු කරලා දැම්මහම හතුරු බවට පත් කරනවා. ලයාන්විත බව ගුණ ධර්ම නැති කරලා දානවා. ලාදුරු කියන තත්ත්වයටපත් වෙනවා. ඇති වෙන ආකාරය. කූ කියන පාත් තත්ත්වයට අවශ්‍ය දේවල් අටවනවා. කූ අට්ඨ කියන එක තමයි කුෂ්ඨ වෙන්නේ. මේ පහත් තත්ත්වයේ දේවල් අටවන්න පටන් ගත්තාම ඇති වෙන එකේ ප්‍රතිඵලය කුෂ්ඨ. ඉතින් මේ ඔක්කොම දදගෙඩි ආදී මේ ඔක්කොම හැම එකක් ගන්න මෙහෙම එකින් එකට තියෙනවා. මේ රෝග නිකන් හටගන්නේ නැහැ. මේ නිරුක්ති තියෙනවා මේ හැම එකකටම. මේ නිරුක්ති අනුව තමයි ඒ හැදෙන පාප මූලය සහ පරිසරයේ තියෙනකොට ඒ රෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අපිට අයින් කරන්න තියෙන දැන් පරිසරය අයින් කරලා ප්‍රයෝග සම්පත්තිය යොදා ගන්න ඕනේ. එතකොට නැවත වරයක් ගති සම්පත්තිය හැදුනහම අර මූලික අවශ්‍ය කරන්නා වූ සමානාන්තරයේ දුරු වෙලා යනවා. අනන්තරයට අවශ්‍ය කරන පසුතලිය නැති වෙලා යනවා. කර්ම ශක්තියේ කර්ම මේකේ තිබුණට ඇදලා ඉන්න දෙයක් නැහැ. පරිසරය හොදනවා. එතකොට මේ රෝග සමනය වෙනවා. ඉතින් ඔබ තෝරා ගන්න හරි ගැඹුරුයි.